දම ඔයාලට කියලා දෙන්න යන්නේ ලංකාවේ ජීවත් වෙන ඔයාට Apple Pay කාඩ් එක කරන එක wallet එකට දාගන්න විදිය. මේ වීඩියෝ ස්කිප් නොකර බලන්න ඕනේ මේක හරියටම කරගන්න විදිය. මුලින්ම ගිහිල්ලා පල්ලෙහාට description එකේ තියෙන පළවෙනි link එකෙන් ගිහලා Redot Pay app එක download කරගන්න. Redot Pay app එක download කරගෙන install කරන්න. මගේ link එකෙන් ගියාම $5 නිකන් හම්බෙනවා. දැන් පොඩ්ඩක් හොඳට අහගෙන ඉන්න. එහෙම ගියාම කාඩ් එක $10 කියලා පෙන්නනවා. අපි $10 ගෙවන්න ඕනේ. එක්කොට වාගේ වෙන USDT තියෙන wallet එකකින් $10ක් transfer කරන්න තමයි තියෙන්නේ. හරිද? එක්කොට ඔයාට මේකට පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම්. හරිද? ඔයාට කරන්න තියෙන්නේ ඔයාට පොඩ්ඩක් වෙලාවක් තියෙන offers කියලා දැන් Redot Pay app එක through. ඒ offers එකට ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාට හොයාගන්න පුළුවන් offer එක. ඒ offer එක තමයි $5 ගෙවලා ඔයාට කාඩ් එක ගන්න පුළුවන්. හැබැයි යාර නිකන් ෆ්‍රී මම ලින්ක් එකෙන් ගිහලා ෆ්‍රී හම්බෙන් $5 තියෙනවානේ. එන්නේ $5න් බෑ ඔයාට ඒ කාඩ් එක ගන්න. ඔයාට වෙන wallet එකකින් හිතමුකෝ Binance Pay කියලා. Binance Pay එකෙන් $5ක් දාන්න තියෙන්නේ. $5ක් දාලා කාඩ් එක ගන්න තියෙන්නේ. ඒතර මගේ ලින්ක් එකෙන් ගිහලා ගත්ත $5 තියෙනවානේ. එන්නේ $5 ඔයාට කාඩ් එක through spend කරන්න පුළුවන්. මම ඊළඟට කියලා දෙන්න ඔයාට කාඩ් එක කොහොමද Apple wallet එකට add කරන්න කියලා. මේක නම් මාරම ලේසි. මේක තමයි proven way එක. එහෙනම් බාබිකෝ YouTube එක like කරන්න, share කරන්න, subscribe කරන්න. මේ වීඩියෝට කැමති නැත්නම් unlike කරන්න. මේ වීඩියෝට කැමති නැත්නම් share කරන්න එපා. මේ වීඩියෝ එක කැමති නැත්නම් unsubscribe කරන්න. එහෙනම් මම ගියා bye see ya.